IPL 2026 තරඟාවලියේ දැන් උණුසුම් ආදීරට ඇවිත් තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ හැමෝම කතා වෙන්නේ ලකුණු ගැහුවා අය ගැන නෙවෙයි. ලෝකයේ අංක 1 වේග පන්දු යවන්නා ගැනයි. ඒ කියන්නේ ජස්ප්‍රීත් බුම්රා ගැන. බුම්රාගේ විකට් නියගය ගැන දැමුළු ඉන්දියාවම වෙදෙදරන්න පටන් අරන්. ඇත්තටම බුම්රා ෆිනිෂ්ද? මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ බල කණු වුණු බුම්රා මේ පාර IPL එකේ පිට තරඟ කිහිපයක්ම එක විකට් එකක්වත් ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. බුම්රා වගේ පන්දු යවන්නගෙන් මෙහෙම දෙයක් කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ. පසුගිය මැච් කිහිපෙම ඔහුගේ පන්දු වලට පිටිකරන ලකුණු නොදී බේරුණත් විකට් එකක් දවා ගන්න බුම්රාට පුළුවන් වුණේ නැහැ. මේක දැකපු සෝෂල් මීඩියා එකේ රසිකයෝ දැන් දෙකට බෙදලා සමහරු කියනවා බුම්රාගේ කාලේ ඉවරයි කියලා. සමහරු කියන්නේ පිට්ටනිය තත්ත්වයේ බුම්රාට අවාසි වෙලා කියලා. ඔය අතරේ තමයි අශ්වින් මේ ප්‍රශ්නෙට මැදිහත් වුණේ. අශ්වින් කියන කතාව හරිම වැදගත්. ඔහු කියනවා පන්දු යවන්නෙක්ගේ දක්ෂතාවය මනින්න ඕනේ විකට් වලින් විතරක් නෙවෙයි කියලා. අශ්වින්ට අනුව බුම්රා විකට් නොගත්තත් ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු දෙන්නේ නැතුව ලොකු පීඩනයක් එල්ල කරනවා. ඒ පීඩනය නිසා තමයි අනිත් අන්තයේ පන්දු යවන්නන්ට විකට් ලබා ගන්න ලේසි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බුම්රා ෆිනිෂ් කියලා කියන එක අශ්වින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඉතින් රසිකයෝ තාමත් ඉන්නේ සැකෙන්. මොකද මුම්බයි කණ්ඩායම මේ වෙලාවේ ලොකු අමාරුවක ඉන්නේ. ඉතින් ප්‍රධානම පන්දු යවන්න විකට් ගන්නේ නැති වුණාම ඒක මුළු ටීම් එකටම බලපානවා. හැමෝම බලාගෙන ඉන්නේ බුම්රා කවද්ද ආයේ තමන්ගේ සුපුරුදු යෝකර් වලින් කඩළු දවා ගන්න පටන් ගන්න කියලා.